අද මම අරගෙන ආවේ සුපර් එනර්ජි ඩ්‍රින්ක් එකක රෙසිපි එකක්. මුරුංගා කරල් නන් නෙවෙයි මුරුංගා කොළ වලින් අපි තේකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මම අවසානයේට කියන්නම් මුරුංගා කොළ වලින් අපේ ශරීරයට ලැබෙන බෙනිෆිට්ස් සහ සයිඩ් ඉෆෙක්ට් ගැන. අපි මුලින්ම තේක හදාගනිමු. අපිට මුලින්ම ඕන කරනවා මුරුංගා කොළ වේලලා කුඩු කරගන්න. මම මේක තද අවුවේ වේලගත්තේ නෑ. මද පවනේ තමයි මම මේක වේලගත්තේ. අපි තේ බොන කෝප්පේ 3 කාලක් වගේ වතුර පුරවගෙන ඒ වතුර එක හොඳින් උණු කරගන්න. වතුර එක හොඳට රත් වේගෙන එනකොට අපි අර වේලලා කුඩු කරගත්ත මුරුංගා මේස හැඳි එකහමාරක් විතර ඒ වතුර එකට දාන්න. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. පස්සේ හදාගත්ත මුරුංගා තේක අපි කෝප්පයකට දාගන්න ඕන. මේක දාගත්තී ඔයගලන්ට පෙරාගෙන දාන්නත් පුළුවන් නැත්නම් මේ කුඩුත් එක්කම දාන්න පුළුවන්. මම නම් කුඩුත් එක්ක තමයි සාමාන්‍යයෙන් බොන්නේ. මුරුංගා කොලේ සුවඳ ගොඩක් අයට මටත් එහෙම තමයි අල්ලන්නේ නෑනේ. ඉතින් ඒකට අපිට දාන්න පුළුවන් මී පැණි මේස හැන්දයි දෙහි යුෂ ටිකකුත්. එතකොට අපිට මේක කිසි ප්‍රශ්නයක් නැතුව බොන්න පුළුවන්. මම නම් මේ කිසි දෙයක් දාන්නේ නෑ. මම නිකම්ම තමයි බොන්නේ. අපි දැන් බලමු අපේ ශරීරයට මුරුංගා කොළ වලින් ලැබෙන බෙනිෆිට්ස් මොනවද කියලා. මේක ඇවිල්ලා ගොඩක් හොඳ ප්‍රතිඔක්සිකාරකයක්. රුධිරයේ ඇති සීනි පාලනය කරනවා. දියවැඩියාව ඇති අයට මේක ගොඩක් හොඳයි. ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා. හමට හා හිස කෙස් වලටත් ගොඩක් හොඳයි. තව හાર્ට් ප්‍රශ්න තියෙන අයට ඒ අයටත් මේක ගොඩක් හොඳයි. යකඩ ශරීරයේ යකඩ මදි අයටත් මේක ගොඩක් හොඳයි. අතුරු ආබාධත් නැත්තෙම නෑ. මම ඒ ගැනත් ඕගලන්ට පැහැදිලි කරන්නම්. මුරුංගා කොළ මුරුංගා ඕනුවට වඩා ගන්න එකෙන් බඩේ අමාරුව ඔක්කාරය පාචනය වගේ ඇති වෙන්නත් පුළුවන්. මේක සීනි අඩු අය ගන්න එපා. සීනි අඩු අය මේක ගොඩක් ගත්තොත් රුධිර පීඩනය හෝ රුධිරයේ සීනි අධික ලෙස අඩු වෙන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන ප්‍රෙග්නන්ට් අය පාවිච්චි කරන්න එපා. ඒ වගේම කියන්න ඕන ඇලර්ජික් තියෙන අයත් පාවිච්චි කරන්න ගන්න එපා. එයාලටත් කසන්ඩ, ඉදිමෙන්ඩ ඒ වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඒ වගේම තයිරොයිඩ්, දියවැඩියාව හරි අධිරුධිර පීඩනය හරි වලට බෙහෙත් ගන්න අයත් මේක පාවිච්චි කරන්නේ නැතුව හිටියොත් හොඳයි. ඉතින් මම මේ කියපු අය නැතුව අනිත් අය පාවිච්චි කළා මට කියන්නකෝ.